ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කුස්සියේදී කාලය කළමනාකරණය කරගෙන ඉක්මනින් උයාගෙන කුස්සියත් අස් කරගන්න විදිහ ගැන. අපි කවුරුත් ගොඩක් කාර්යබහුලයිනේ. ජොබ් කරන අය වගේම ගෙදර ඉන්න අම්මලාත් ගොඩාක් කාර්යබහුලයි. ඉතින් කුස්සිය රැඳිලා ඉන්න තියෙන කාලය අඩුයි නම් අපිට අනිත් වැඩ කරගන්න ගොඩාක් කාලය ඉතිරි වෙනවා. මුලින්ම ඔයා උයන්න කලින් පෙර සූදානමක් තියාගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්පේ, කරපිංචා වගේ දේවල් කලින් සුද්ධ කරලා සෝදලා තියාගන්න. ඒ වගේම පොල් ගාලා මිරිකලා තියාගන්න උනත් පුළුවන්. එතකොට උයන වෙලාවට හරිම ලේසි අපිට උයන එක එපා වෙන්නේ නැතුව ඉක්මනින් උයා ගන්න පුළුවන්. ඒ වගේම තව පුළුවන් උයන්න ගොඩාක් වෙලාවට ඕනේ වෙන ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, ගොරකා පේස්ට් එක වගේ දේවල් සතියකට වගේ හරියන්න හදලා තියාගන්න. මේකිනුත් ගොඩාක් කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයා උයනකොට උයන්න වැඩි වෙලාවක් යන දේවල් මුලින්ම උයන්න පටන් ගන්න. අල වගේ තම්බන්න තියෙනවා නම් අපිට පුළුවන් ඒ වගේ දේවල් මුලින්ම තැම්බෙන්න තියලා ඉන්න. ඒ වගේම උයන්න වෙලාව යන පොලොස් කැකිලි වගේ දේවල් හදනවා නම් අපිට පුළුවන් ඒ ටික මුලින්ම ලිපෙන් තියලා ඉන්න. එතකොට අනිත් වැඩ ටික කරනකොට ඒ දේවල් ගොඩාක් දුරට හැදිලා ඉවරයි. ඒ වගේම ඔයාට ලිප් දෙකක් හරි තුනක් හරි නම් තියෙන්නේ එකපාර ඔක්කොගෙම ප්‍රයෝජනය ගන්න බලන්න. ඒ කියන්නේ ඔයා හදන ව්‍යංජන තුනම එකපාර ලිපෙන් තියාගන්න. එතකොට වෙලාව ඉතිරි වෙනවා. ඒ වගේම අපිට පුළුවන් නම් සල්ලි එකතු කරලා ප්‍රෙෂර් කුකර් එකක් ගන්න. ඒකිනුත් කාලය ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන්. තැම්බෙන්න ගොඩාක් වෙලාව යන අල වර්ග වගේ දේවල් ඉතාම අඩු කාලෙකින් ප්‍රෙෂර් කුකර් එකෙන් තඹ ගන්න පුළුවන්. එතකොට ඒකිනුත් කාලය ඉතිරි වෙනවා. ඒ වගේම ඒ වේලට උයන දේවල් ඔයා කලින් තීරණය කරන්න. උයන්න කුස්සියට ඇවිත් ෆ්‍රිජ් එක අරගෙන කල්පනා කර ඉන්න එපා. කලින්ම උයන දේවල් තීරණය කරලා ඒ උයන්න අවශ්‍ය වෙන දේවල් කලින්ම ලෑස්ති කරලා තියාගන්න. එතකොට ෆ්‍රිජ් එක උනත් සැරින් සැරේ අරින්න ඕන වෙන්නේ නැහැ. කාලය වගේම විදුලි බිලත් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා එතකොට. ඒ වගේම ඔයා ජොබ් එකක් කරන කාර්යබහුල කෙනෙක් නම් ඔයාට පුළුවන් නිවාඩු දවසට කල් තියාගෙන කන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගන්න. අච්චාරු, බටු මෝජු, කට්ලට් වගේ දේවල් හදලා තියාගන්න පුළුවන් මේ විදිහට. එතකොට උයන වෙලාවට ගොඩාක් කෑම හද ඉන්න ඕන වෙන්නේ නැහැ. කාලය ඉතිරි කරගන්න පුළුවන්. චූටි බබාලා ඉන්න අම්මලාටත් මේ ක්‍රමය කරන්න පුළුවන්. ඒ වගේම ඔයා උයන ලිප තියෙන වටේට ගොඩාක් බඩු තියාගන්න එපා. උයන වෙලාවට විසි වෙන හොදි තෙල් වගේ දේවල් නිසා ඒ අවට තියෙන දේවල් නිතරම පිරිසිදු කරන්න සිදු වෙනවා. වැඩ වැඩි වෙනවා එතකොට. ඒ වගේම උයන වෙලාවට එකතු වෙන එළවලු, ලුණු පොතු වගේ දේවල් සින්ක් එකේ හරි එහෙමත් නැත්නම් තැන තැන දාන්න එපා. එහෙම වුණොත් ඒ දේවල් අස් කරන්න වෙනම වෙලාවක් වැය වෙනවා. මේ වගේ පොඩි භාජනයක් ඒ වෙනුවට තියාගෙන ඒකට එකතු කරන්න. එතකොට එකපාර ඒ දේවල් අයින් කරගන්න පුළුවන්. උයන වෙලාවට තෙල්, ඉඳුල් වගේ දේවල් වටේ බිත්තිවල එහෙම ගෑවුනොත් ඒ වෙලාවෙම ඒ දේවල් පිරිසිදු කරගන්න. නැත්තම් ඒ දේවල් වේලුණාට පස්සේ වැඩි කාලයක් යනවා පිරිසිදු කරගන්න. ඒ වගේම ඔක්කොම ව්‍යංජන ටික ලිපෙන් තියාගත්තට පස්සේ ඒ ටික බලන ගමන් අපිට පුළුවන් උයන්න පාවිච්චි කරපු භාජන ටික සෝදන්න ගන්න. එතකොට භාජන සෝදන්න වෙනම වෙලාවක් යන්නේ නැහැ. කෑම ටික හැදිලා ඉවර වෙනකොටම භාජන ටිකක් සෝදලා ඉවර කරගන්න පුළුවන්. භාජන ටික සෝද ගත්තට පස්සේ අවසානයේට සින්ක් එකත් සෝද ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ දේවල් දැනටමත් ඔයාලා කරනවා ඇති. දන්නේ නැති කීප දෙනෙකුට හරි මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.